හායි කොහොමද හැම කෙනෙක්ටම ඔන්න මම ගෙනහලා තිනවා ටී-ෂර්ට් මහනයට වැදගත් දෙයක්. ඉතින් මේ තියෙන චේන් ඩබල් නිල් එක. එයා මේක පයිපින් ෆෝල්ඩර් එකක් තියෙන. ඒ කියන්නේ ෆුට් එකට ඇටච් වෙලා තියෙන. මේක සයිසස් වලින් ගන්න තියෙනවා. එයා සාමාන්‍යයෙන් මේක මිල්දී ගන්නකොට ඕගොල්ලෝ ගේට් සෙට් එකට හරියන ෆුට් එක දානවා නම් ගැටලුවක් නැහැ. වෙනම මේ ඕගොල්ලෝ සයිස් එකකින් වෙන ඕගොල්ලෝ තියෙන ගේට් සෙට් එක දෙකක් නම් ඕගොල්ලෝ ගේට් සෙට් එකත් ෆෝල්ඩර් එකට හරියන විදිහට මාරු කරගන්න වෙනවා. මොකද නීල් වෙත් එක හරියට හදාගන්න බැරි හින්දා. ඉතින් පැරලොක් මැෂින් වල දැන් ටප් පාවිච්චි කරන අයට ගැටලුවක් තියෙනවා. ගොඩක් වෙලාවට නෙක් එක පයිපින් එක එහෙම ගහද්දී ගොඩක් වෙලාවට නෙක් එක උඩ හිටගෙනවා. අර සාමාන්‍යයෙන් ෆැබ්‍රික් එකේ අර ක්වොලිටිය පොඩ්ඩක් වෙනස් වෙන. එතකොට ඒගොල්ලෝ මහන ඇඳුමේ ක්වොලිටි චුට්ටක් වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ තියෙන පැරලොක් මැෂින් එකේ එන පයිපින් එක එන හැටි. පේන එක අර ටිකක් ඉස්සිලා වගේ තියෙන පයිපින් එක එනකොට එතකොට අර බෙල්ලට පොඩ්ඩක් තේරෙනවා. ඒක අර ක්වොලිටිය පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට මේ තියෙන ඩබල් නිලෙන් ගන්න ෆ්ලැට් විදිහට පයිපින් එක වදිනවා. ඉතින් ප්‍රශ්න නැතුව. ඉතින් මම කියන්නේ ඉතින් ඕන කෙනෙක්ට මිල්දී ගන්න පුළුවන් අපේ